කවුද චන්ඩි? කවුද චන්ඩිඩෝ? සාජන් සිල්වා ඇවිල්ලා ඉන්නේ. සාජන් සිල්වා. පෙති ගන්න. අයිනෝ චන්ඩි තමයි. නෑ ප්‍රශ්නයක් නෑ. චන්ඩි තින්න බෑ නේද සර්? අපි නිකන් යුවේ. මොකද්ද ප්‍රශ්නේ? ඒ ලොක්කා දොරවලාවේ කන කෑම එළිය කට්ටිය දකි කියලාද? උඹවරෙන් ඒ මොකෝ මොකක්ද මේ නම? මම සුනිල් කී. සුනිල්. හරි. සුනිල් කල් හරි කියමුකෝ. ටී වලින් මොකද්ද? මම සුනිල් ටී උනේ ඉස්සර ටී කඩයක් දාගෙන හිටියා. ඇත්තද? මං හිතේ තෝසි කඩයක් දාන් හිටියා කියලා. හරි. අද අපි පහේ පන්තියේ ප්‍රශ්න ටිකක් කතා කරමු. හරි. පළවෙනි ප්‍රශ්නේ ගණිත ගැටලුවක්. හරි. උඹ කියපන් 25 4න් වැඩි කරලා 4න් බෙදුවාම එන උත්තරේ මොකක්ද? 4න් වැඩි කළා 4න් බෙදනවා. 4න් වැඩි කළා 4න් බෙදලා අය වැඩි කළා බෙදලා වැඩි කළා උත්තරේ 64යිනේ. 64යි. 64යි. දැක්ක නේද 64 මාය? next ඔය 17 බඩේ ගාන් ඉන්න කවරේ? වරේ. එනවසේ. වරේ. ඌ ටිකක් වසයි වගේ සර්. විජේ කුමාරතුංග 17 පපුවේ ගහගෙන හිටියේ. මොකද ඔබ උණ්ඩුක පුච්චියේ ගහගෙන? මේක මගේ ලකි නම්බර් එක සර්. ලකි. මොකද්ද මේ නම? ප්‍රීතිරාජ්. ප්‍රීතිරාජ්. ඇයි සර් ප්‍රශ්න ගත්ත. ඔයාගේ නම ප්‍රීති වුණාට මූණේ නැහැ කිසිම ප්‍රීතියක්. තනිකර සෝකලාපයක්. වරෙන් පුතේ. වරේ. ඊළඟ වාසනාව. ඔබ තමයි. වරේ. මේ ආවා මොකද්ද මේ නම? ශර්මල් ඩිල්සන් ඉස්තැම්බුල්. මොකද්ද? ශර්මල් ඩිල්සන් ඉස්තැම්බුල් සර්. ඉස්තැම්බුල්. ඒකද උඹ රම්බු වගේ ඉන්නේ. උඩින් මස් යටින් පුස්. මොකද උඹ 70 දශකේ බෙල් බොටන් එකක් අඳන් ඉන්නේ. දැන් 70 දශකේ පහුවල ගොඩක් කල්නේ. මම පහටවත් ඉස්කෝලේ ගියේ නෑ සර්. හරි. මූ පාට ගියේ නෑනේ. එහෙනම් පුංචි ප්‍රශ්නයක් අහන්න. අපි උඹට දෙන්නම් එහෙනම් මොන්ටිසෝරි ප්‍රශ්නයක්. මම මේ කියන කවිය උඹ ආපහු කියන්න ඕනේ. හරි සර්. හරි සරලයි. හරි. එහෙමයි. Twinkle twinkle little star. Star. How I wonder what you are. Up above the world so high. Like a diamond In the sky. in the sky. Yeah. කියපන්. Twinkle 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 superstar රංජන් රාමනායක one shot one sir. උඹ දැන් ගිහිල්ලා ડોක්ටර් නවරියන්ට කියලා පත්තු බැඳගන්න. දනිස් පොල් කටුවල. ඔය කවුද ඔය වෙන්ඩ විජය වගේ ඉන්න එක? වරේ. උඹේ නම මොකද්ද? අර්ජුන සර්. අර්ජුන සර්. ෂුවර්ද? ඔව් සර්. උඹ බුද්ධාගමද? ඔව් සර්. මම බෞද්ධයෙක්. එහෙනම් සර් මෙයා බුද්ධාගම නිසා මෙයාගෙන් ප්‍රශ්න කරන්න මට ආව සර්. ඔයා බුද්ධාගමේ නේද? ඔව් සර්. රයිට්. මං ඒ නිසා ඔයාගෙන් අහන්නම් බෞද්ධ ගැටලුවක්. බුදුහාමුදුරුවෝ ඉපදුන රට කුමක්ද? සර් මේ දිව අග තියෙනවා. එන්න එතනින් එහාට. අච්චර ලොකු ඉන්දියාව ඔයා දිව අග තියන් ඉන්නවා. යකෝ බොක්කට කියලා හිර වුණොත් තෝ හිර වෙලා මැරෙයි. යකෝ උඹ බෞද්ධ වෙලා බුදුහාමුදුරුවෝ ඉපදිච්ච රට දන්නේ. යකෝ බෞද්ධ කියලා බුදුහාමුදුරුවෝ ඉපදිච්ච තැන දන්නේ.
බෞද්ධුනට වැඩක් නෑ. කුසල් වඩන. කුසල්. එතකොට ඔය හිර වෙලා තියෙන සියලුම රටවල් ටික නිකම්ම එළියට. ඉගිල්ලෙන්න දඟලන්න එපා. සර් මගේ ප්‍රශ්න කිරීම සියල්ල අවසానයි. දැන් තොපි කියපියව් පහවසර පාස් කරන එක දමාරු තොපිය කරන මැරවැඩ කරන එක දමාරු